එදහස් නමසය තිස් හතරේ නොයම්බර් 11 බම්පෙළපිටිය දවලගිරි නිවසේදී ඇගේ ඔබට සිදුවෙන්නේ රීටා ජෙනවි ප්‍රනාන්දු ලෙසින්. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක වීමට පුංචි සන්ධියේදීම ඇයට හැකිවුණේ දෙවියන් දුන් තිරණයක් ලෙස හිමි වූ මధుර නාදය නිසයි. නමෝ මරියනි ඒ ඇගේ ලාලිත නාදය මෙරට ගුවන්තලයට මුසු වූ පළමු ගීතය. වයස අවුරුදු 13දී පටිගත කළ කුළුතුල් ගීතයෙන්ම ගීලොව රැජිනක් වීමේ සලකුණු ඇයි පෙන්නුම් කළා. කලාප කාන්තාවන්ට අකැපැයි සැලකූ යුගයේ පවුරු වලලු බිඳ දමමින් ඇය සිනමා ගීත ගායනයට යොමු වන්නේ 1953 වසරේ පෙබරවාරි 14 වෙනිදා තිරගත වූ වයස අවුරුදු 13දී පටිගත කළ කුළුතුල් ගීතයෙන්ම ගීලොව රැජිනක් වීමේ සලකුණු ඇයි පෙන්නුම් කළා. කලාප කාන්තාවන්ට අකැපැයි සැලකූ යුගයේ පවුරු වලලු බිඳ දමමින් ඇය සිනමා ගීත ගායනයට යොමු වන්නේ 1953 වසරේ පෙබරවාරි 14 වෙනිදා තිරගත වූ එදා රෑ සිනමා පටයෙන්. රීටා ජෙනවි ප්‍රනාන්දුට ලතා වල්පොල ලෙසින් නම් තබන්නේ එකල ඇය සමග පසුබිම් ගී ගායනා කළ සුසිල් ප්‍රේමරත්නයන් විසින්. එකල ඉන්දීය පසුබිම් ගීත ගායිකාවන්ගේ හඬින් වර්ධවත් වූ හෙළි සිනමා පසුබිම් ගීතයට ලාංකීය හුරුව සමගින් හෙළ ලකුණ තැබීමට ඇය සමත් වෙන්නේ මෙරට කාන්තා පරපුර වෙනුවෙන් යෝධ පියවරක් තබමින්. හෙළි සිනමාවේ විවිධ යුගවල බිහි වූ රංගන ශිල්පිනියන් 110 දෙනෙකුට පමණ පසුබිම් ගීත ගායනා කළ මෙරට එකම ගායන ශිල්පිනිය වන්නේද ඇයයි. ධර්මදාස වල්පොලයන් සමග අතිනත ගැනීමත් සමග බිහි වූ ලතා ධර්මදාස යුගය මෙන්ම ලතා ජෝති යුගය හෙළ සිනමාව තුළ තැබුවේ නොමැකෙන මුද්‍රාවක්. ලාංකීය ගීත ශේෂ්ත්‍රයට දායාද කර ඇති ගීත සංඛ්‍යාව දහසකට අධිකයි. විටෙක රටක් ජාත්‍යාලයෙන් අවදි කළ ඇය තවත් විටෙක දශක 8කට වැඩි කාලයක් ශ්‍රී ලාංකේය වාතලය තුල රැවතුන් ඒ මියුරු කෝකිලාවියගේ නාදය අද පස්වරුවේ සදහටම නිහඬ වුණා. හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය පසුගිය සමයේ ආසනීප තත්වයෙන් පසු වූ අතර අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිය දිවි ගමන නිමා කරන විට 91 වැනි වියේ පසු වුණා.